දෙවියන් වහන්සේට ස්තුතියි. උන්වහන්සේව අපි හොයන හැම අවස්ථාවකදීම උන්වහන්සේ අපිට හම්බ වෙන්න යනවා. විලාප ගී පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ කියනවා, ස්වාමින් වහන්සේ අපට සිද්ධ වී තිබෙන දේ සිහි කළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව. මගේ සහෝදරය සහෝදරිය, එදා ඒ සෙනගට තිබුණු නින්දාව, එදා ඒ සෙනගට විඳින්න සිදුවුණු අපහාස, ඒවට හේතුව ඒගොල්ලන්ගේ දුර්වලකම. ඒගොල්ලන් දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙච්ච සෙනගට අත්විඳින්න වුණු ඉරණම තමයි නින්දාව, ලැජ්ජාව. මගේ සහෝදරය සහෝදරිය, ඔබගේ මගේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය කොයි වගේද? දෙවියන් වහන්සේගෙන් අපි ඈත් වුණොතින් දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය අපේ දුර්වල වුණොතින් මොකද්ද අපිට සිද්ධ වෙන්නේ? මොකද උන්වහන්සේ අපෙන් ඈත් වෙන්නේ නැහැ. හැබැයි අපි උන්වහන්සේගෙන් ඈත් වෙනකොට අපේ ජීවිතයට සිද්ධ වෙන්නේ මොකද්ද? අපේ ජීවිතේ නින්දාවටපත් වෙනවා. අපේ ජීවිතේ ලැජ්ජාවටපත් වෙනවා. හැබැයි ඒ අවස්ථාවේදී අපි උන්වහන්සේගෙන් මොකද්ද ඉල්ලන්න ඕනේ? මේ කොටසේ කතෘවරයා කියනවා, අපිට සිද්ධ වෙලා තියෙන දේ සිහි කරන්න ස්වාමිනේ. අපිට සිද්ධ වෙලා තියෙන අපේ දුර්වලකම් නිසා දුර්වල අපි ගැන සලකන්න කියලා උන්වහන්සේගේ වචනේ මේගේ කතෘවරයා මතක් කරනවා. ඔබගේ මගේ දුර්වලකම, ඔබගේ මගේ අඩුපාඩුකම අපි උන්වහන්සේ ඉදිරියේ කියලා දෙනවද මගේ සහෝදරය සහෝදරිය? උන්වහන්සේට කියනවද මම දුර්වලෙක් කියලා අනේ ස්වාමිනේ සිහි කරන්න කියලා? ඒ වගේම ඒ කොටස කියනවා අපේ නින්දාව ඔබ වහන්සේ බලන්න. අපි නින්දා විඳිනවා, ඔබ වහන්සේ අප දෙස බලන්න. අපි උපකාරයට ඔබ වහන්සේ ඉන්න. අප වෙනුවෙන් ඔබ වහන්සේ මැදිහත් වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් බලන්න මගේ සහෝදරය සහෝදරි, උන්වහන්සේ දෙස බලන කෙනා ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ. ලැජ්ජාවටපත් වෙලා ඉන්න අය උන්වහන්සේ දෙස බලනකොට උන්වහන්සේ ලැජ්ජාවෙන් ඔබවයි මාවයි මුදවනවා. අදත් ඔබයි මමයි ලැජ්ජා වෙලා තින්නේ මොකක් ගැනද? නින්දාවටපත් වෙලා තින්නේ මොකක් සම්බන්ධවද? දෙවියන් වහන්සේ දිහා බලන්න. උන්වහන්සේගේ උපකාරය ඉල්ලන්න. ඔබයි මමයි ඒකෙන් නිදහස් වෙනවා. ඔබට ජේසුස් පිටයි සුබ දවසක්.